සුබ දවසක්. ග්ලෝබල් රිපෝට් SL සමගින් ලෝක දේශපාලනයේ සිදුවන ක්ෂණික සහ තීරණාත්මක සෑම පුවතක්ම YouTube එකට කලින්ම දැනගන්න. අපගේ ටෙලිග්‍රෑම් channel එකට සම්බන්ධ වීමට ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති ලින්ක් එක බලන්න. දැන් අපි යමු ප්‍රධාන පුවතට. මේ සතියේ ඇමරිකාවෙන් බරපතලම මිසයිල පරීක්ෂාවක්. යුදමය වශයෙන් මෙහි බලපෑම කුමක්ද? නිවුස්වීක් වාර්තා කරන ආකාරයට ඇමරිකා එක්සත් ජනපදයේ මේ සතියේ මිනිට්මන් 3 එහෙම නැත්නම් මිනිමන් 3 ICBM මිසයිලයක් පරීක්ෂා කිරීමට සූදානම් වෙමින් සිටිනවා. මෙම අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලය වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ බලකා කඳවුරෙන් දියත් කිරීමට නියමිතයි. මෙම මිසයිල පරීක්ෂාවේ ඉලක්කය වන්නේ මාෂල් දූපත්වල පිහිටි ක්වාජලීන් ඇටෝල්හි රේගන් පරීක්ෂණ අඩවියයි. මිනිට්මන් 3 යනු ඇමරිකාවේ න්‍යෂ්ටික අවිගබඩාවේ කොඳුනාරටිය ලෙස සැලකන මිසයිල පද්ධතියක්. මෙහි ඇති දේශපාලන බරපතලකම කුමක්ද? මේ පරීක්ෂාව න්‍යෂ්ටික පරීක්ෂණ නැවත ආරම්භ කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ කැඳවීමෙන් පසුව සිදු කරන ඇමරිකාවේ ප්‍රථම ICBM පරීක්ෂාවයි. මෙය රුසියාව සහ චීනය වැනි ප්‍රතිවාදී රටවල් වෙත යවන ප්‍රබල දේශපාලන පණිවිඩයක්. යුදමය වශයෙන් මෙම පරීක්ෂාව මගින් ඇමරිකාවේ න්‍යෂ්ටික ත්‍රිත්වයේ විශ්වසනීයත්වය සහ සූදානම ලෝකයට පෙන්වනු ලබනවා. මෙමගින් ගෝලීය බරතුලනයට ඍජු බලපෑමක් එල්ල කරනවා. මෙම මිනිට්මන් 3 මිසයිල පරීක්ෂාවේ සම්පූර්ණ විශ්ලේෂණය සහ ගෝලීය දේශපාලන බලපෑම පිළිබඳ ක්ෂණික යාවත්කාලීන දැනුම් දීම ඔබට අවශ්‍යද? ග්ලෝබල් රිපෝට් SL ටෙලිග්‍රෑම් channel එකට දැන්ම එකතු වෙන්න. ඔබගේ channel profile එකේ ඇති about කොටසේ ඇති link එකෙන් අප සමග